හායි කොහොමද යාළුවනේ ඔයාලට හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ගොඩ දවසකට පස්සේ තමයි මම අද වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් මට හිතුණා මම හදපු රසමනස චිකන් සූප් එක රෙසිපි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ගෙදර තියෙන දේවල් වලින් ඉක්මනට ඉතා රසවත් කොහොමද මේ චිකන් සූප් එක හදාගන්නේ කියලා එහෙනම් අපි දැන් බලමු. මුලින්ම අපි ලුණු සිතරුන් ටිකක් ටෙම්පරේචර් කරගෙන ඉමු. මම මේකට බටර් තමයි පාවිච්චි කරන්නේ. ලුණු සිතරුන් ටික ගන්නවන් පාට වෙනකම් පොඩ්ඩක් බටර් වල ටෙම්පරේචර් කරගත්තත් ඇති. ඒකට මම කරපිංච කර දෙකක් එකතු කරලා දැන් මම මේ එකතු කරගන්න සිහින්න කපාගත් චිකන් කෑලි ටික. චිකන් එකතු කරගන්නකොට මම කටු තියෙන කෑලිත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදියට ලුණු ටික උපි කාම්බ්‍රිස් ටික එකතු කරලා ඒකත් හොඳට චිකන් වල දාවටලා මේ විදියට බටර් එකකින් හොඳට ටෙම්පරේචර් කරගන්නවා. චිකන් ටිකක් තැම්බීගෙන යනකොට මම දැන් මේකට එකතු කරගන්නවා ෆේඩෝඩු ටික. මුලින්ම කැරල්, ඊට පස්සේ බෝන්චි, ඊට පස්සේ අද, ඊට පස්සේ බෙදපු කොත්තමල්ලි කුරු ටිකක් එකතු කරගන්නවා මේ විදියට. මේ ටිකත් හොඳට එකතු කරලා මේකත් හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ මේකට එකතු කරගන්නවා පරිප්පු ටිකක්. දැන් මේ සේරම හොඳට කලවම් කරලා මම මේ එළවලු ටිකක් තැම්බෙන්න පියනකින් වහලා තියෙනවා. විනාඩියක් විතර මම මත ගින්නේ මේ එළවලු ටික හොඳට තැම්බෙන්න දානවා. මේ තියෙන විනාඩියකට පස්සේ මම දැන් මේකට එකතු කරවන්නවා වතුර ටික. එළවලු වහන ප්‍රමාණයට මම වතුර එකතු කරගන්නවා. මේ විදියට හොඳට මික්ස් කරලා මම දැන් මේ පියනකින් වහලා විනාඩි දෙක තුනක් විතර වගේ මම හොඳට මදගින්නේ මේ එළවලු ටික තැම්බෙන්න තියලා. දැන් මෙතන එළවලු 90ක් විතර වගේ තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට අවසානට එකතු කරගන්නේ ගෝව ටික. ගෝව ටික කෑලි වලට කපලා මේ විදියට එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට දැන් මේ එකතු කරගන්නේ නූඩල්ස්. නූඩල්ස් ටිකත් මම මේ විදියට සූප් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ නූඩල්ස් ටික තැම්බෙනකන් ආයෙමත් පියනෙන් වහලා ටික වෙලාවක් මේක මදගින්නේ ලෙපේ තියා ගන්නවා. මේ නූඩල්ස් ඉක්මනට තැම්බෙනවා. ඒ නිසා මට වැඩි වෙලා තියාගන්න ඉන්න අවශ්‍ය වුණේ නැහැ. දැන් මම ලිපේ පොඩ්ඩක් ගින්නර වැඩි කරලා මම දැන් මේ එකතු කරගන්නේ බිත්තරය. මේ විදිහට සුප් එක හැඳි ගන්න ගමන් මේ බිත්තරේ එකතු කරගන්න. අවසානයේ මම මේ විදිහට කෝන් ෆ්ලවර් චුට්ටක් එකතු කරගන්නවා. අර සුප් එකේ උපු ගතියක් එන්න තමයි මේක එකතු කරගන්නේ. ඔයාලා කැමති නැත්නම් එකතු කරගන්න අවශ්‍යත් නැහැ. මේක එකතු කරගෙන මම අවසානයේ මේකට පාස්ටි කොළ ටිකක් එකතු කරගන්නවා. ඒකෙන් වෙනස්ම රසයක් සුප් එකට එකතු වෙනවා. දැන් අපේ සුප් එක හදලා ඉවරයි. මේක උණු උණුවෙම විව්වොත් තමයි ගොඩක් රස. ඔයාලා වෙජිටේරියන් කෙනෙක් නම් චිකන් එකතු කරගන්නේ නැතුව අනිත් ඒවා ටික එකතු කරගන්න. ඇත්තටම මේක මාරම රසයි. මම එකපාරක් හැදුවා. ඉතින් රසට අපින්න මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ ආයෙ පාරක් හැදුවේ. මේක අපි හැදුවේ රෑකට. ඉතින් හරිම රසවත් ආවා. ඉතින් ආරත් හදලා බලන්න. හදලා බලලා රසමට පහළ කමෙන්ට් එකක් දාන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්න එන්නම්. ඔයත් මේ වීඩියෝ එක කැමති නම් ගිහලා ලයික් එකක් දාන්න. ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකත් බෙල් අයිකන් එකයි ක්ලික් කරගෙන යන්න. එහෙනම් ආයෙ වීඩියෝ එකේ මම ඉක්මනට එන්නම්.